ඒ කියන්නේ ඊළඟට මම කතා කරන්නේ දැන් පෝර්ට්ෆෝලියෝ එකක් හදා ගන්න ඕන. දැන් මෙතන කතා කරන ප්‍රධාන මේ කියන්නේ මේන් ඒරියා එකක් තමයි කොහොමද පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් කරගන්නේ කියලා. එතකොට පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කරගද්දී ඔයා දැනන් ඉන්න ඕන මේ කම්පැනිස් වැටෙන්නේ මොන ඒරියාස් වල. සාමාන්‍යයෙන් දැන් මේක කියන්නේ මොකක් ඒ කියන්නේ මේක සාමාන්‍ය මේ ඉන්වෙස්ටිං කියන මේකේ තියෙන දෙයක් බෙදෙන يعني කම්පැනිස් බෙදෙන ප්‍රධාන කොටස් හයක් මෙතන මේ තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම මාකට් එකක. ඒතර මේ හය ගැන තමයි කියන්නේ. ඒතර මේ හය ගැන ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට අවසානයේ තීරණය කරන්න පුළුවන් මම මේ ඒරියාස් වලින් කොච්චර කොටස් ප්‍රමාණයක්ද තියන් ඉන්නේ කියලා. ඒතර මම ඉක්මනට මේ ටික කියන්නේ ඒක කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. පළවෙනි එක තමයි ස්ලෝ ග්‍රෝවර්ස් කියන්නේ. කියන්නේ ෆස්ට් කැටගරිය. ඒතර මේකට වැටෙන්නේ සාමාන්‍යයෙන් ඔය මේ මාකට් එකේ තියෙන මැචුවර් කම්පැනි. කියන අවුරුදු ගාණක් 20ක් 30ක් يعني කිසි අවුලක් නැහැ ප්‍රොෆිට් උත් කරනවා. හැබැයි ග්‍රෝ වෙලා ඉවරයි. ඒ කම්පැනි ආයේ කියන්නේ අලුතෙන් ලොකුවට වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ එක්ස්පැන්ෂන් ඒවා ලොකුවට වෙන්න දෙයක් නැහැ. මාකට් ෂෙයාර් එක කියන්නේ මාකට් ෂෙයාර් ගෙනුත් කියන්නේ මිනිස්සුන්ගේ මාකට් ෂෙයාර් ගෙනුත් සාමාන්‍යයෙන් 120 හරි 30 හරි ඒක ලොකුවට වැඩි වෙන්නෙත් නැහැ අඩු වෙන්නෙත් නැහැ. මේ කියන්නේ එක්ස්පෑන්ෂන් වෙන්න තියෙන අවස්ථාව අඩුයි කියන එක තමයි කියන්නේ. කියන්නේ එතකොට ප්‍රයිස් එකත් ඒ වගේ කම්පැනි වල ප්‍රයිස් එකත් වැඩි වෙන්නේ අඩුයි. ඒතර සාමාන්‍යයෙන් ගත්තාම ඔය උදාහරණයක් විදිහට කිව්වොත් ඔය ස්ලෝ ග්‍රෝවර්ස් කියන කැටගරි එකට එන්නේ යුටිලිටිස් කම්පැනිස් වගේ තමයි එන්නේ. යුටිලිටිස් කියන්නේ ඔය මේ එනර්ජි කම්පැනි. ඒ කියන්නේ ඔය ලංකාවේ මාකට් එක ගත්තොත් 8ක් වගේ තියෙනවා කම්පැනිස්. මේ සෝලා මොනවාද මේවා මොනවාද වින් පවර් ඔය වගේ කියන්නේ බලශක්තිය සම්බන්ධ කම්පැනිස් ටික තමයි ඔය ස්ලෝ ග්‍රෝවර්ස් කියන කැටගරියට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාව විතරක් නෙමෙයි හැම මාකට් එකකම වැටෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කියන්නේ ග්‍රෝ වෙන්නේ කියන්නේ සල්ලි අරගෙන ග්‍රෝ වෙන්නේ ගොඩක් හිමීට. ඒ කියන්නේ 10ට වඩා අඩු රේට් අවුරුද්දකට 10%කට වඩා අඩු රේට් එකකින් තමයි ග්‍රෝ වෙන්නේ. හැබැයි ඩිවිඩන්ඩ් ගෙවනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔය ලංකාවේ තියෙන ගොඩක් කම්පැනිස් වලත් තියෙන වැලිබල් පවර් රත්න විදු ලංකා වින්ෆෝස් ඔය හැම එකේම ඩිවිඩන්ඩ් උත් ගෙවනවා. හැබැයි ග්‍රෝ වෙන්නේ ඔයා ප්‍රයිස් ඒ කියන්නේ ඔයා chart එකක් අරගෙන හරි ඔයා නිකන් ඉන්න වෙලාවට බැලුවොත් ප්‍රයිස් එක එහෙම ලොකුවට up and downs ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යන්නේ එක නිකන් රේන්ජ් එකකට සාමාන්‍යයෙන් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ ග්‍රෝ වෙනවා හැබැයි අඩු ෆේස් එකකින් තමයි යන්නේ. ඒ කියන්නේ වැඩි වේගකින් යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ කම්පැනි දැන් මේ මාකට් එක ගත්තොත් ඒ වගේ කම්පැනිස් තියෙන එක තමයි මේ පළවෙනි කැටගරිය. ඊට පස්සේ දෙවෙනි කැටගරිය තමයි ඔය යට දාලා තියෙන ෆාස්ට් ග්‍රෝවර්ස් කියන්නේ. ෆාස්ට් ග්‍රෝවර්ස් කියන්නේ ගොඩක් වෙලාවට මේ අලුතෙන් ඒ කියන්නේ අලුතෙන් හරි ඒ කියන්නේ මාකට් එකේ තව ග්‍රෝ වෙන්න සෑහෙන ඔපචුනිටි තියෙන කම්පැනිස්. ඒ කියන්නේ එක්ක සමහර වෙලාවට මාකට් ෂෙයාර් එක දැනට අඩුයි. අපි මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක් ගත්ත ඉන්ෂුරන්ස් කියලා ගත්තමු. ගත්තකිමුකෝ. ඒතකොට ඉන්ෂුරන්ස් කම්පැනිසුත් තියෙන 10ක් විතර මට මතක විදිහට. ඒතකොට 10න් සාමාන්‍ය සෙලින්කෝ එකට තමයි වැඩිපුර මාකට් ෂෙයාර් එකක් තියෙන්නේ. ඊට පස්සේ සොෆ්ට්ලොජික් ලයිට් ඔය වගේ ඔහොම ආපුවාම අපි හිතමුකෝ යටම ඉන්නවා කියලා සාමාන්‍ය අලුතෙන් ආපු ප්ලේ කියන්නේ අලුතෙන් ආපු කම්පැනියක්. ඒතකොට එයාගේ මාකට් ෂෙයාර් එක දැනට තියෙන්නේ 2ක් 3ක් වගේ. හැබැයි එයාලා කරන් යන එක්ස්පැන්ෂන්ස් නැත්තම් එයාලගේ තියෙන මොනවා හරි ඒ කියන්නේ මාකටිං ඒ වගේ වැඩවලින් එයාලගේ තියෙන ඒ කියන්නේ කැපැසිටි එකත් එක්ක එයාලට ග්‍රෝ වෙන්න පුළුවන්. මේ අවුරුද්දට සාමාන්‍යයෙන් 120කට වඩා ඒ කියන්නේ එයාලගේ මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න ගමන් රෙවෙනියු එක ප්‍රොෆිට් එක උත් වැඩි කරගන්න පුළුවන් අවුරුද්දකට 120ක් වගේට වැඩි. එතකොට ඒ වගේ කම්පැනිස් වලට තමයි අපි මේ ෆාස්ට් ග්‍රෝවර්ස් කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ කම්පැනියක් ඔයා හරියට අයිඩෙන්ටිෆයි කරොත් ඔයාට සාමාන්‍යයෙන් 10 times ඒ කියන්නේ ඔයා ගත්ත ෂෙයාර් එක 10ට නම් 100ට වෙනකන් වගේ යන්න පුළුවන්. අවුරුදු සාමාන්‍යයෙන් 3-4ක් වගේ වුණත් ඇතුළත ඒක එච්චර මේ වැඩි වෙන්න පුළුවන්. මොකද මේ එයාලගේ growth එකත් එක්ක. ඒ කියන්නේ අවුරුද්දකට 120කට 30කට වැඩියෙන් grow වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් වගේ යද්දී ෂෙයාර් ප්‍රයිස් එක ඩබල් වෙනවා. ඒ කියන්නේ ඔයා දන්නවා ඉතින් 72 රූල් කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අපි ලේසියට තියෙනවා කියනවා මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය මල්ටිපල් වෙන ටයිම්ස් ඒ කියන්නේ දාන සල්ලි ඩබල් වෙන ඒ කියන්නේ රුපියල් 10ක් දැම්මොත් රුපියල් 20ක් යන කාලේ හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. අර 72 බෙදීම ඒ කියන්නේ අපි හිතමු රිටර්න් එක 10යි කියලා. 100ට 10යි නම් 72 තමයි ගන්න. ඒ කියන්නේ 72 බෙදීම රිටර්න් එක. ඒ කියන්නේ 110 නම් අවුරුදු 7.2ක් යනවා. ඔයා දාපු සල්ලි ඩබල් වෙන්න. ඒ වගේ අර ඒ කියන්නේ ඒක හරියටම නෙමෙයි. කියන්නේ දශමයට වෙන්නේ. හැබැයි ලේසියට අපි අර ගණන් හදද්දි ඒක තමයි 72 රූල් කියන්නේ. එතකොට මේ ඒ වගේ ගත්තොත් එතකොට මේ 130කින් 35කින් ග්‍රෝ වෙනවා කියන්නේ 72 බෙදීම 35 කියන්නේ හරියටම නිකන් දෙකක් වගේ. කියන්නේ අවුරුදු දෙකක් වගේ ඇතුළත
කම්පැනිය ග්‍රෝ වෙනවා ඒ හා සමානව ප්‍රයිස් එකත් ග්‍රෝ වෙනවා. ඒකට එයාලගේ ගොඩක් වෙලාට අර ඒ කියන්නේ මම මේවා කියන්නේ ඔයාලට ඒ වගේ කම්පැනිස් අයිඩෙන්ටිෆයි කරන්න ලේසි වෙන්නේ ඒ වගේ තියෙන මේ පොදු ලක්ෂණ ටිකක් තමයි කියන්නේ. එතකොට ප්‍රධාන ලක්ෂණය තමයි යාලා ගොඩක් වෙලාට අනිත් කම්පැනිස් ඇක්වයර් කරන කම්පැනි. කියන්නේ ඔය දැකලා ඇති ඇනවුස්මන්ට් වල එහෙම බලන්න CSC වල එහෙම ගොඩක් කම්පැනි තව කම්පැනි පොඩි පොඩි ප්‍රයිවට් ලිමිටඩ් වෙන්න පුළුවන් නැත්නම් ෆැක්ටරියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාලගේ තියෙන සල්ලි වලින් තව ෆැක්ටරි දෙක තුනක් ගහනවා. ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් වැඩි කරලා කියන්නේ කැපැසිටිය වැඩි කරගෙන යනවා. ඒක එක උදාහරණයක්. නැත්නම් තියෙන අලුත් කම්පැනිස් ගන්නවා. ඒ කියන්නේ එයාලගේ ඒරියා එක අපි හිතමු මොකක් හරි මැනුෆැක්චරින් ඒරියා එකක් කියලා. මොකක් හරි හදන ඒරියා ගන්න. ඒ ඒරියා එකේ තියෙන අනිත් ෆාමසිටිකල් කියලා හිතමුකෝ. ෆාම කියන්නේ බේත් හදන කම්පැනියක් නම් ඒ බේත් හදන තව පොඩි කම්පැනිස් තව බයි කරන එක නිසා එයාලට සල්ලි තියෙනවා. එයාලා ඉක්මනට ග්‍රෝ වෙනවා. ඒතකොට ඒ වගේ කම්පැනියක් හොයාගන්න පුළුවන් නම් ඔයා ඉන්වෙස්ට් කරන සල්ලි සාමාන්‍යයෙන් 5 ගුණයකින් 10 ගුණයකින් ලේසියෙන්ම අවුරුදු දෙක තුනක් ඇතුළත වැඩි කරගන්න පුළුවන්. අනිත් එක මේ ඇත්තටම අවසානයේ කතා කරන්න මේවා ගැලපෙන්නේ කාටද කියලා. එතකොට ඒකට තමයි ෆාස්ට් ග්‍රෝවර්ස් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඊට පස්සේ මේ සයික්ලිකර්ස් කියන එක ඒ කියන්නේ දැන් මේ ඊළඟ කැටගරි මේක තමයි මම කිව්වේ ලොකු නොලෙජ් එකක් තියෙන්න ඕන මේ ඒරියා ඒ කියන්නේ මේ ඒරියා එකේ තියෙන ෂෙයාර්ස් ගැන සාමාන්‍යයෙන් ඔය මේ ඒරියා එකට වැටෙන්නේ හොටෙල්ස් වැටෙනවා ප්ලාන්ටේෂන් වැටෙනවා කොමෝඩිටි කියන්නේ කොමෝඩිටි විකුණන ඒවා ඒ ටික ඒ කම්පැනිස් ටික වැටෙනවා. එතකොට ඒ කියන්නේ ඔටෝමොබයිල් ඒ කියන්නේ ලංකාවේ ඔය තියෙනවා ඔටෝමොබයිල් ප්ලාන්ටේෂන් හොටෙල්ස් ඔය තුන තමයි මේන්ලි වැටෙන්නේ ඔය සෙක්ටර්ස් තුන. එතකොට මේ වගේ විදිහක තමයි මේ කම්පැනිස් ඉකොනොමියේ ඩිරෙක්ෂන් එකත් එක්ක තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ඉකොනොමි එක ග්‍රෝ වෙනවනේ. කියන්නේ ලංකාවේ සම්පූර්ණ ඉකොනොමි එක රටේ ඉකොනොමි එක ග්‍රෝ වෙනවා නම් මේ කම්පැනිස් ඊට වඩා වැඩි වේගයකින් ග්‍රෝ වෙනවා. මේ ඉකොනොමි එක ග්‍රෝ වෙන්නේ නැත්තම් මේ කම්පැනිස් ඊට වඩා වැඩි වේගයකින් ඒ කියන්නේ මේ වැටෙනවා. ඒ කියන්නේ මේ ග්‍රෝ වෙනවට වඩා වැඩි වේගකින් ග්‍රෝ වෙනවා. ඒ වගේම වැටෙද්දිත් එහෙම ඉකොනොමි එක 105කින් වැටෙනවා නම් මේ කම්පැනි 10කින් විතර වැටෙනවා. ඒ තමයි විදිහ. ඊටත් අමතරව දැන් ඔය හොටෙල්ස් වගේ ගත්තොත් එක මේ කාලා තියෙනවා. ඒක තමයි සයික්ලිකල්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ සයිකල් එකක් වගේ තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ growth phase එකක් තියෙනවා ආයේ down phase එකක් තියෙනවා ආයේ growth phase එකක් තියෙනවා. ඒක ඒ කියන්නේ මෙහෙම උඩ යනවා පල්ල යනවා ඒ සර්කල් එකේ තමයි මේ කට්ටිය යන්නේ. ඒකයි එහෙම කියන්නේ. එතකොට හොටෙල්ස් වලත් එක කාලයක් තියෙනවා. දැන් ලංකාවේ ගත්තත් එක කාලයක් තියෙනවා සීසන් කියලා. ඒ කියන්නේ ඒ ක්වාටර්ස් එකක දෙකක වගේ ලොකුවට ප්‍රොෆිට් කරනවා. හැබැයි ක්වාටර්ස් දෙකක් වගේ තියෙනවා සාමාන්‍ය ප්‍රොෆිට් කරන්නේ සමහර ක්වාටර්ස් ලොස්. සමහර ඒවා මේ සාමාන්‍යයෙන් මාජින් ඒ කියන්නේ මේ ලොසුත් නැහැ ප්‍රොෆිටුත් නැහැ. ඒ වගේ. ඒතකොට සමහර වෙලාවට දන්නේ නැති කෙනෙක් ගිහිල්ලා ඒ කියන්නේ ප්‍රොෆිට් තියෙන ක්වාටර් එකක රිපෝට් එකක් අරන් බලලා ඒකේ නිකන් අපි හිතමු ඒකේ EPS එක තියෙනවා රුපියල් 10ක් විතර. ඒක ගැන හිතලා කම්පැනි 10යි මේ ක්වාටර් එකේ 10යි ඊළඟ ක්වාටර් තුනේ අපි හිතමු නිකන් එහෙමනේ හිතන්නේ සාමාන්‍යයෙන් 30ක් 10 ගානේ 30ක් આવතු රුපියල් 40ක් කියනවා. දැන් එතකොට ෂෙයාර් එකත් එක්ක බැලුවම රුපියල් 40ක් කියන්නේ ලොකු ගාණක් කියලා. ඒ කියන්නේ EPS එක ලොකු ගාණක් කියලා හිතලා බයි කරොත් මේ ඒක වැරදි. මොකද ඒවා එක කාර්තුමය වශයෙන් වෙනස් වෙනවා. එයාලගේ ආදායම් වියදම් එහෙම. ප්ලාන්ටේෂන් කම්පැනිත් එහෙමයි. ඒතකොට ප්ලාන්ටේෂන් කියන්නේ තේ පොල් රබර් ඔය ඕන එකක් වෙන්න පුළුවන්. ඒතකොට ඔය ටී රබර් ඔය හැම එකේම කොමෝඩිටි ප්‍රයිස් එක මේ ලෝකේ තියෙන ආර්ථිකයත් එක්ක වෙනස් වෙනවා. යුද්ධ කාලෙදී සමහරකට වැඩි වෙනවා. හොඳ කාලෙවලදී අඩු වෙනවා. එතකොට ඒ ප්‍රයිස් එකත් එක්ක ඒ කම්පැනි වලට ලාභ කරන්න පුළුවන් කරන්න තියෙන හැකියාව වෙනස් වෙනවා. එතකොට මේ වගේ කම්පැනියක් ඔයා බයි කරනවා නම් ගොඩක් වෙලාවට ගන්න ඕන අර සයිකල් එකේ ඩවුන් එක ඉවර වෙලා يعني ඩවුන් යන කාලෙත් තමයි ගන්න. ඩවුන් එකේ අන්තිම කාලේදී වගේ තමයි ඔයාට ඒ බයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකට ඔයාට ඒක අඳුර ගන්න ඔයාට හැකියාව තියෙන්න ඕන. ඒතකොට ඩවුන් එකෙත් තමයි බයි කරන්නේ. අන්තිම හරියේදී බයි කරලා අප් එකේ මැද හරියක් වෙද්දී ඔයා විකුණලා අයින් වෙන්නත් ඕන. මොකද ආයේ නැත්තම් සයිකල් එක ගිහිල්ලා පල්ලෙහාට වැටකන් හිටියොත් ඔයා අර හිටපු අය පරණ තැනටම තමයි එන්නේ. ඒකෙන්ද ඔයාට හරියටම සයිකල් එක ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕන. මේ වගේ කම්පැනිස් ගන්නනවා. මම කිව්ව සෙක්ටර්ස් ටික හොටෙල්ස් ප්ලාන්ටේෂන් සහ ඔටෝමොබයිල් සහ ඊට අමතරව තියෙනවා මේ සාමාන්‍යයෙන් මොකක්ද ඒකට කියන්නේ ට්‍රෙෂරි බොන්ඩ් බයි සෙල් කරන කම්පැනි තියෙනවා දෙක ඒ කියන්නේ තුන හතරක් වගේ තියෙනවා. ඔය ළඟදී ආව මොනවද ඔය වෙල්ත් ට්‍රස්ට් කැපිටල් අලයන්ස් එතකොට වර්ස් කැපිටල් ඔයගේ කම්පැනි තුන හතරක් තියෙනවා. මේ ලංකාවේ ඉකොනොමි එකේ ඔය බොන්ඩ් ට්‍රෙෂරි බොන්ඩ් ඒ වගේ
ඒ වගේ ඉන්වෙස්ට් කරන කම්පැනි. ඒවත් මේ ගණේට තමයි ගොඩක් වෙලාවට වැටෙන්නේ ඉකොනොමිකත් එක්ක තමයි රියැක්ට් කරන්නේ. එතකොට ඒ කට්ටිය ගොඩක් වෙලාවට මේ කම්පැනිස් වැඩ වෙන්නේ ලංකාවේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් එකත් එක්ක. ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කාලෙදී ඉන්ට්‍රස්ට් රේට් වැඩි කාලෙක ඉඳන් අඩු වුණොත් අඩු කාලෙකට આવොත් එයාලගේ ප්‍රොෆිට් එක සෑහෙන්න වැඩි වෙනවා. මොකද එයාලා ගාව තියෙන බොන්ඩ් මොනවාද බිල්ස් අරන් තියෙන වැඩි රේට් එකකදී. එතකොට මේ ලංකාවේ සයිකල් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වුණොත් එයාලා අර වැඩියෙන් ඒ කියන්නේ වැඩි ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන බිල් බොන්ඩ් එයාලගේ නෝමල් කාලෙට වැලියු කරද්දී මේ සෑහෙන වැලියු එකක් ඇවිල්ලා එයාලා මේ ඒ කාලේ සෑහෙන ප්‍රොෆිට් එකක් හොයනවා. හැබැයි අපි හිතමුකෝ ඉන්ට්‍රස්ට් රේට් අඩු කාලෙක ඉඳන් මේ වැඩි කාලෙකට ගියොත් ඒකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. ඒකට ඔයාලට ගොඩක් වෙලාවට අඩු කාලේ ඉඳන් වැඩි කාලයට යද්දි එයාලා ගාව තියෙන ගොඩක් වෙලාවට ඉන්ට්‍රස්ට් රේට් එක 7-8 ගෙවන මේ ට්‍රෙෂරි බිලුයි ට්‍රෙෂරි බොන්ඩුයි. එතකොට දැන් අපි හිතමුද එකපාර අවුරුද්දක් වගේ ඇතුළත මේ ඉන්ට්‍රස්ට් රේට් එක අපි හිතමු 12ට 15ට ගියා කියලා. එතකොට දැන් මාකට් එකේ ගන්න තියෙනවා 12ක් ගෙවන ට්‍රෙෂරි බිල් බොන්ඩ් අද දවල් ඒ කියන්නේ මේ වෙද්දි ගන්න පුළුවන්. එහෙම වෙද්දි එයාලා ගාව අර අවුරුද්දකට කලින් අවුරුද්දට හරි මාස ගානකට කලින් 7-8ට ගත්ත ඒ වගේ වැලියු එක සෑහෙනට ඒ කියන්නේ ඔක වැලියේෂන් ප්‍රශ්නයක් මේ කියන්නේ වැලියු කරද්දි තියෙන එන එකක් ඒක අර දන්න ඇති. එතකොට යාලගේ වැලියු එක අඩු වෙනවා. එතකොට යාලගේ ප්‍රොෆිට් එක අඩු වෙනවා. ඒ වගේ ඒ බිස්නස් එක සාමාන්‍යයෙන් සයිකල් එකකට තමයි වැඩ කරන්නේ. ඒතකොට ඒ වගේ අර මම කලින් කිව්වා වගේ ඒ බිස්නස් ගන්නවා නම් සයිකල් එකේ යටට යන තැනදී අරගෙන උඩට එන අවස්ථාවේදී විකුණලා අයින් වෙන්න ඕන. එහෙම කරන්න බැරි නම් ඒ වගේ ඒවා ගන්න. ඒ කියන්නේ ඒ ගැන ලොකු අයිඩියා ගන්න නැත්නම් හරි සයිකල් එක ගැන හරි කම්පැනි ගැන හරි ඒක මූව් වෙන පැටර්න් එක ගැන අවබෝධයක් නැත්නම් ඒ වගේ ඒවා ගන්න නැති තරමට හොඳයි. ඊට පස්සේ තියෙන එක තමයි ස්ටෙඩි කියන්නේ සාමාන්‍යයෙන් අර ස්ලෝ ග්‍රෝවර්ස්ලා නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැංකුව එහෙම වැටෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ growth එක සාමාන්‍යයෙන් 10%ක් 15ක් හැම අවුරුද්දෙම තියෙනවා. වගේම ඕනම කාලයකට ඒ කියන්නේ ඉකොනොමි එක වැටෙන කාලෙකදී හරි මේ කියන්නේ වැඩි වෙන කාලෙකදී හරි හැම එකටම එකම විදිහ තමයි يعني ඉකොනොමි එක ලොකුවට එහා මෙහා ගියා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එයාලගේ ප්‍රොෆිට් එක එයාලගේ රිටර්න් එක එයාලා මේ රේට් ඒ කියන්නේ 10 15 ඇතුලේ තමයි තියෙන්නේ. ඒතර මේ වගේ ඒවා සාමාන්‍යයෙන් අර කිසි ප්‍රශ්නයක් නැතුව තියන් ඉන්න පුළුවන් මේ වගේ කම්පැනිස් ගත්තොත්. يعني බැංක් ගොඩක් වෙලාට වැටෙන්නේ බැංකුව වගේ يعني බැංකින් සෙක්ටර් එකේ තියෙන ෂෙයාර්ස් වගේ තමයි මේකට වැටෙන්නේ. එතකොට ඩිවිඩන්ඩ් ගෙවනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සේෆ්. ඒ කියන්නේ ග්‍රෝ වෙනවා. හැබැයි අර කලින් කතා කරා වගේ ලොකුවට ඒ කියන්නේ අවුරුද්දකට 120 30 වගේ ලොකු ෆේස් එකකින් ග්‍රෝ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් යනවා. ඒක ලොන්ග් ටර්ම් අවුරුදු සාමාන්‍ය 3-4ක් වගේ තියන් ඉන්න පුළුවන් කෙනෙක්ට නම් මේ වගේ ෂෙයා එකක් මේ අරන් තියාගත්තට පාඩු නෑ. මොකද ඩිවිඩන්ඩ් ගෙවනවා සාමාන්‍ය අවුරුද්දට 7%ක් 8ක්. ඊට අමතරව කැපිටල් ඇප්‍රීසියේෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 10%ක් 15ක් විතර ඔක්කොම රිටර්න් එක ගත්තාම අවුරුද්දට සාමාන්‍යයෙන් 25ක් 30ක් වගේ මේ වගේ ෂෙයා එකක් ළඟ තියාගෙන හිටියොත් ගන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් නැත්තම් 150ක් ඒ කියන්නේ අපි මේ වගේ ඒ කියන්නේ ස්ටෙඩි කියන මේ ෂෙයා එකක් කරන් අපි බලාපොරොත්තු වෙන්නේ 150ක් වගේ රිටර්න් එකක් තමයි. يعني 10ට ගත්තනම් 15ට වගේ විකුණන්න පුළුවන් වෙන්නේ කවද්ද? ඒ වගේ කාලෙදී විකුණලා අයින් වෙන්න පුළුවන්. මොකද මේක ඩබල් වෙයි අර මං කිව්වාගේ අර හයි ග්‍රෝවර්ස්ලා වගේ ඩබල් වෙයි 5 ගුණයක් වෙයි 10 ගුණයක් වෙයි කියලා බලන් හිටියට තේරුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර කැපැසිටි කියන්නේ එහෙම වෙන්නේ නැහැ. කියන්නේ එච්චර කැපැසිටි නැහැ. ගොඩක් වෙලාට මාකට් කැපිටලයිසේෂන් එක මේ එකත් වැඩි. ඒතකොට ඒ වගේ කම්පැනිස් ලොකුවට 5 ගුණකින් 10 ගුණකින් වැඩි වෙන්නේ නැහැ. තියෙන එකම හොඳේ රිස්ක් එක සාමාන්‍යයෙන් අඩුයි. කියන්නේ නෝමල් රිටර්න් එකක් කියන්නේ නෝමල් කියන හොඳ රිටර්න් එකක් 120ක 25ක වගේ අවුරුද්දකට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව ළඟ තියන් ඉන්නත් පුළුවන්. කිසිම කියන්නේ අවුලක් වෙන්නේ නැහැ මේ කිසිම කාලෙකදී. ඒක තමයි හතරවෙනි කැටගරිය. ඊට පස්සේ තව දෙකක් තිබ්බා. ඊට පස්සේ තියෙන ඇසෙට් ප්ලේස් කියන එක. මේක ටිකක් මේ කැටගරි දෙකම හොයාගන්න පොඩි ඒ කියන්නේ පොඩි නිකන් එක්ස්පීරියන්ස් එකක් වගේ තියෙන්න ඕන. එහෙම නැතුවත් පුළුවන් මං කියන්නම්. ඒ කියන්නේ මම නිකන් සරලව කතා කරන්නම් කොහොමද හොයාගන්නේ කියන එක. පළවෙනි ඒ කියන්නේ දැන් මෙතන පළවෙනි එක තමයි ඇසෙට් ප්ලේස් කියන එක. ඒ කියන්නේ ඇසෙට් ප්ලේ කියලා කියන්නේ ඔය ගොඩක් වෙලාට හෝල්ඩින් කම්පැනි. හෝල්ඩින් කම්පැනි කියන අපි නිකන් උදාහරණ මම මේ කියන කම්පැනි ගන්න එක්සාම්පල් එකකට විතරයි. ඒ වගේ ලොකු ඒ කියන්නේ ඒවා හොඳයිද නරකයිද කියන එක වෙනම කතා කරන්න ඕන ප්‍රශ්නයක්. එතකොට ගත්තොත් අපි හිතමු හේලිස් ගත්තොත් හේලිස් කියන හෝල්ඩින් කම්පැනිය. නැත්තම් මෙල්ස් ටකෝ ඊට පස්සේ ජෝන් කීල්ස් ඊට පස්සේ බ්‍රවුන්ස් ඔය වගේ හෝල්ඩින්ස් කම්පැනි ගත්තොත් දැන් අලුතෙන් ඔය ආපු IPO එක ජනශක්ති. එතකොට ඒ ඔක්කොම කම්පැනිස් හෝල්ඩින්ස්.
එතකොට ඒ වගේ ඒවට තියෙන ඕනර්ෂිප් එකක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයාලගේ ඒ කම්පැනි යටතේ තමයි දැන් හේලිස් ගත්තොත් හේලිස් කියන කම්පැනියෙන් කරන මේන් බිස්නස් එකක්. ඒ කියන්නේ මේන් බිස්නස් එක එන පොඩ්ඩයි. එයාලට ගොඩක් වෙලාවට ඕනර්ෂිප් එකක් තමයි තියෙන්නේ. එක එක පොඩි පොඩි ඒ කියන්නේ පොඩි පොඩි නෙමෙයි අනිත් කම්පැනිස් වල. ඒ කියන්නේ හේලිස් එක ගත්තොත් සිංග එක, ඇලුමෙක්ස් ඔය වගේ MGT ඔය වගේ කම්පැනි ගොඩක් 100ට එක එක ගණන් වලින් එයාලට ඕනර්ෂිප් එක තමයි තියෙන්නේ 70 80 150 ඒ වගේ ගණන් වලින් ඕනර්ෂිප් එකක් තමයි තියෙන්නේ. ඒතර මේල්ස්ටොක් ගත්තත් එහෙමයි. මේල්ස්ටොක් එක ගත්තොත් එයාලට 8 කන්ස්ටිටියුන්ස් එකේ ඕනර්ෂිප් එක එහෙම එක ගානකින් තියෙනවා. ඊට පස්සේ ඔය DGSL ඔය මේ ලික හදන කම්පැනි ඕනර්ෂිප් එක තියෙනවා. ඒ වගේ එක එක ප්‍රමාණ වලින් තියෙනවා. හැබැයි ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය මේ වගේ හෝල්ඩින් කම්පැනි වල ගොඩක් ඒවා ගොඩක් ඒවා කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ වැලියු එක කට්ටිය වැලියු කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ ඔය මේ එයාලගේ හෝල්ඩින්ග්ස් එක කියන්නේ ස්ට්‍රක්චර් එක ගොඩක් සංකීර්ණයිනේ. එතකොට සහ මේ ඒ කියන්නේ එතකොට එයාලට ඒ කියන්නේ ඇත්තම කතා කරුවොත් අපිට ඔය හෝල්ඩින් කම්පැනියක් වැලියු කරන්න සෑහෙන අමාරුයි. එතකොට ඔය එක මෙතඩ් එකක් තියෙන SOTP කියලා sum of the parts කියලා කියන්නේ. එතකොට මේ එක එක කම්පැනි වල ඕනර්ෂිප් එකට තියෙන මේ ප්‍රොපෝෂන් එක අරගෙන ඒ වගේ වැලියුේෂන් අරගෙන ඒ කියන්නේ එයාලා යට තියෙන ඔක්කොම කම්පැනි වෙන වෙනම කැල්කුලේට් කරලා ඒ වගේ මෙයාලට IT කොටසට වැලියු එකක් දීලා එහෙම තමයි මේ ඔය හෝල්ඩින් කම්පැනි එක වැලියු එක බලන්නේ. හරියට බලන්නේ. එහෙම නැතුව මේ හෝල්ඩින් කම්පැනි එක වැලියු එක ඔයාලා නිකන් PE රේෂියෝ එකකින් හරි නැත්නම් අපි හිතමු වෙන මොකක් හරි කෑෂ් ෆ්ලෝ වලින් හරි එහෙම බලන්න ගියොත් ලොකු අයිඩියා එකක් එන්නේ නැහැ. අර මෙතඩ් එකෙන් තමයි හරියටම අයිඩියා එකක් එන්නේ. එතකොට මේ ඒක වැලියු කරන්න ඒ කියන්නේ ඒකේ වැලියුේෂන් වල තියෙන ප්‍රශ්නේ හින්දා තමයි මේ කම්පැනි මේ ඇසෙට් ප්ලේස් කියන එකට වැටෙන්නේ. ඒතකොට ගොඩක් වෙලාවට මේ කම්පැනි හරියට වැලියු කරලා බැලුවොත් මේ ගොඩක් කම්පැනි අන්ඩර් වැලියු තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ මේ කම්පැනි වල තියෙන ඇසෙට්ස් වල වැලියු එක හැමෝටම හරියට හොයාගන්න බැරි හින්දා මේවා හැම වෙලෙම ගොඩක් වෙලාවට විකුණන අන්ඩර් වැලියු සහ ඒ ඇසෙට් වලින් ජෙනරේට් වෙන කෑෂ් ෆ්ලෝ අරවා මේවා ඒ වටිනාකම එක වෙලාවකදී තමයි මේ එලියට එන්න ගන්න. ඒක මේ ඒ නමේම තියෙන ප්ලේස් කියලා. ඒ කියන්නේ එක වෙලාවකදී තමයි මේකේ වැලියු එක එකපාර ග්‍රෝ වෙගෙන වගේ යන්නේ. අනේ අපි හිතමුකෝ දැන් මොකක් හරි කම්පැනි එකකට තියෙනවා මේ හෝල්ඩින් කම්පැනි එකට මොකක් හරි තව කම්පැනි එක 100ට අපි හිතමු 150කයි තියෙනවා කියලා. ෂෙයා මාකට් එකෙම තියෙන කම්පැනි එක. එතකොට ওই 150 තියෙන කම්පැනිය නිකන් කම්පැනියක් නෙමෙයි ග්‍රෝ වෙන කම්පැනියක්. ඒ කියන්නේ ඉක්මනට ග්‍රෝ වෙගෙන ගිහිල්ලා අපි හිතමුකෝ කලින් බිලියන 10ක වැලියුේෂන් එකක් තිබ්බ කම්පැනි. ඒ කියන්නේ ඔය මං කියන පොඩි කම්පැනි එකේ වැලියු එක බිලියන 10යි නේ තිබ්බේ. අවුරුදු දෙකක් විතර යද්දි යාලගේ මාකට් වැලියු එක බිලියන 20 කියන්නේ ඩබල් වගේ වෙලා නා. එතකොට අර මේ හෝල්ඩින් කම්පැනියටත් ඒ වැලියු එක ඒ විදිහට වෙනවා. කලින් යාලට තිබ්බ බිලියන 5 කියන්නේ 100 බිලියන 10න් 150 කියන බිලියන 5යි. ඒ වැලියු එක අවුරුද්දක් වගේ යද්දි බිලියන 10ක් වෙලා. එතකොට ඒ වගේ එක එක කම්පැනි වල කෑලි වලින් එයාලට එන වැලියු එක ඒ කියන්නේ එකපාර තමයි එකපාර වැඩි වෙලා තියෙන්න පුළුවන් කවුරුත් දන්නේ නැති වෙන්න. ඒ කියන්නේ ඒක බලලම තමයි හොයාගන්න ඕන. එතකොට එහෙම වුණාම ඒක සාමාන්‍ය හොයා ඒ කියන්නේ ඒක කට්ටිය මාකට් එකේ ඉන්න කට්ටිය නැත්නම් ඔය ලොකු ඉන්වෙස්ටර්ස්ලා ඒ තියෙනවනේ ෆන්ඩ් තියෙනවා. එහෙම නැත්නම් හයි නෙට් වර්ත් ඉන්ඩිවිජුවල්ස්ලා කියලා කියනවා. එහෙම කට්ටිය ඒ කට්ටිය හොයාගත්තට පස්සේ එයාලා ලොකුවට ඒ ෂෙයා එක බයි කරන්න ගන්නවා. ඒතකොට සාමාන්‍යයෙන් ඒ කාලෙදී 50කින් 60කින් එකපාර වැඩි වෙනවා. එතකොට ඒවට තමයි ඇසෙට් ප්ලේස් කියන්නේ. එතකොට ඒවා සාමාන්‍යයෙන් පොඩි එක්ස්පීරියන්ස් එකක් දැනුමක් තියෙන්න ඕන. ඒ වගේ කම්පැනි එකක් ගන්නවා නම් ඒ කියන්නේ ඇත්තටම මේක අන්ඩර් වැලියුද නැත්නම් එහෙම අන්ඩර් වැලියේෂන් එකක් තියෙනවද නැද්ද කියලා හොයාගෙන තමයි බයි කරන්න ඕන. ඉතින් අන්තිම කැටගරිය ටර්න් රවුන්ඩ්ස් කියන එක. ටර්න් රවුන්ඩ්ස් කියන එක සාමාන්‍යයෙන් අලුත් කෙනෙක් නම් අලුත් කෙනෙක්ට නම් හොයාගන්න බැරි වෙයි. බැරි වෙයි කියන්නේ අලුත් නෙවෙයි පරණ කෙනෙක්ට උනත් හොයාගන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කොච්චර දැනුම තිබ්බත් ඒ ඒරියා එක සාමාන්‍යයෙන් ග්‍රේ ඒරියා එකක් වගේ. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් හොයන්න අමාරුයි. මේ ඒ වගේ කම්පැනි එක වැලියු එක කියන්නේ ටර්න් රවුන්ඩ්ස් කියන සාමාන්‍යයෙන් කියන්නේ වැටිච්ච කම්පැනි. ඒ කියන්නේ ගොඩක් කරලා අවුරුදු 3-4ක් එක දිගට ලොස් වෙලා ලොස් එකත් ඇකියුමුලේට් වෙලා ඊට පස්සේ කම්පැනි නෙට් ඇසෙට් වැලියු එකත් අඩු වෙලා ඒ කියන්නේ ඉස්සරහට දැන් කම්පැනි එකේ මාකට් ෂෙයා හරි මොනවා හරි තිබ්බනම් කස්ටමර්ස් තිබ්බනම් ඒ බේස් එකත් අඩු වෙලා කම්පැනි ගොඩක් වෙලාවට මේ කියන්නේ රිකවරි වෙයිද නැද්ද කියන වගේ ප්‍රශ්නක තියෙන්නේ. එතකොට ඒ වගේ කම්පැනියක් අපිට මේ හරියට ඒ කියන්නේ මේ කම්පැනි රිකවර් වෙනවා නම් විතරයි අපි බයි කරන්නේ. කියන්නේ මේ රිකවරියක් මේ කියන්නේ මේ කම්පැනියට පුළුවන් දායි රිකවර් වෙන්න කලින් තිබ්බ ගානට එන්න පුළුවන්ද කියන එක හොයාගන්න එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. කියන්නේ ඒක හරියටම හොයාගන්න බෑ.
ඒක හින්දා ගොඩක් අය ඒක දැන් ඔය දැන් ගත්තොත් මේ දවස්වල නිකන් උදාහරණ විදිහට ගත්තොත් ඔය හෙල කම්පැනි දෙනවා හෙල ක්ලෝතින් කියන එක. ඒක සාමාන්‍ය රුපියල් 15ට වගේ තිබිලා දැන් මේ ට්‍රේඩ් වෙන්නේ රුපියල් 3ට. ඒ කියන්නේ කම්පැනියක් සම්පූර්ණ වැටලා තියෙන්නේ. මට මතක විදිහට net asset value එකක් තියෙන්නේ මයිනස්. ඒ කියන්නේ net asset value එකක් නැහැ. ඒ කියන්නේ asset වලට වඩා liabilities වැඩි. ඒතකොට අපිට මේ වගේ කම්පැනියක් කියන්න බෑ මේ කම්පැනි කවදා ගොඩ එයිද කියලා. හැබැයි හරියට ඒ ගැන ඉන්ෆර්මේෂන් තියෙන හරිය ඒවා ඇනලයිස් කරන්න පුළුවන් කෙනෙක් නම් එයාට කියන්න පුළුවන් මේ කම්පැනිය ආය ටර්න් රවුන්ඩ් වෙනවද? ඒ කියන්නේ ආය රිකවර් වෙනවද නැද්ද කියන එක. ඒතකොට එයා හොයාගත්තොත් මේක රිකවර් වෙනවා කියලා එයාට පුළුවන් ලොකුවට මේකේ බයි කරන්න හරි මොකක් හරි කරන්න පුළුවන්. මොකද මේ කම්පැනිය රිකවර් වුණොත් සෑහෙන ලොකු මේ ප්‍රොෆිට් එකක් දෙනවා. හැබැයි ඒක ගැන මොකද දැන් ඔය ටර්න් රවුන්ඩ් සාමාන්‍යයෙන් කියන්නේ කම්පැනි එක නිකන් අවසානයේ වැටලා දැන් ඊට පස්සේ ඔය රිකවර් කරන්නත් වෙනම මැනේජ්මන්ට් එක පිටින්ම අයින් කරලා හරි නැත්නම් අලුතෙන් බෝඩ් දාලා හරි නැත්නම් කන්සල්ටේෂන් ලගෙනලා හරි එහෙම කරනවා. ඒතකොට ඊට පස්සේ එයාලගේ එයාලා කරන්නේ අලුත් ඉන්වෙස්ටර්ස්ලා හොයලා හරි නැත්නම් අලුත් කොහොමද මේ තියෙන තියෙන බිස්නස් ඒ කියන්නේ එයාලගේ යටතේ තියෙන බිස්නස් විකුණලා හරි කොහොමද ආයේ මේක තිබ්බ තත්ත්වෙට ගන්න කියන එක තමයි එයාලා හොයන ප්‍රශ්නේ. ඒතකොට ගොඩක් වෙලාවට දැන් අපිට ඒ ඉන්ෆර්මේෂන් නැහැ. ඒතකොට මේ මැනේජ්මන්ට් එක කතා වෙන්නේ මොනවද? ඒ වගේ ඉන්ෆර්මේෂන් වලට අපිට ඇත්තටම ඇක්සස් නැහැනේ. එතකොට මේ එයාලා අරන් තියෙන ඩිසිෂන්ස් ගැනවත් අපිට අයිඩියා එකක් නැහැ. මොනවද මෙයාලා මේක කම්පැනි රිකවර් කරන්න කරලා තියෙන්නේ කියලාවත් ලොකු අයිඩියා එකක් මාකට් එකේ කියන්නේ. අපිට එළියට එන්නේ නැහැ නෝමල් කට්ටියට. සාමාන්‍ය ලොකු ඉන්වෙස්ටර්ස්ලා සමහර විට යන්න පුළුවන්. ඒත් හැමෝටම යන්නේ නැහැ. ඒතකොට ඒ වගේ එකක අපි 180ක් විතරම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. එහෙම නොදැන මේ වගේ එකක් ගන්නවා කියන එක සෑහෙන රිස්ක් එකක් තියෙනවා. එතකොට අර ඔයාට මොකක් හරි ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඔයාට හරි විදිහට ඇනලයිස් කරන්න පුළුවන් මෙතඩ් එකක් මේ කම්පැනි රිකවර් වෙනවමයි කියලා ඒ වගේ කම්පැනියක් ඒ කියන්නේ ඒ වගේ ටයිප් එකේ ස්ටොක් එකක් වුණත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වගේ එකක් ගත්තාම සාමාන්‍ය රිකවර් වෙන ෆේස් එකේදීම දෙන්න තරමට තමයි කියන්නේ. ඔයා මුලදී ගන්නේ රිකවර් වෙයි කියලා හිතලා ගන්නේ වැටිලා තියෙද්දිනේ. ඒ කම්පැනිය රිකවර් වෙන්න හිතලා නැති වෙලාවෙදි ගන්නේ. ඒතර ඒ වගේ කම්පැනියක් රිකවර් වෙනවා කියලා ඒ කියන්නේ පළවෙනි මොකක් හරි ක්වාටර් රිපෝට් එකෙන් හරි මොකෙන් හරි මුලින්ම ලොස් එක අඩු එක කරගෙන හරි නැත්නම් ප්‍රොෆිට් කරගෙන හරි මේවා වෙච්ච ගම අනිත් මිනිස්සුත් ඒකට ඇටෙන්ෂන් එක දීලා බයි කරන්න ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් 150ක් 60ක් වගේ ඉක්මනට ප්‍රොෆිට් එකක් දෙන එනවා. ඒතර ඒ වෙලාවේ දීලා අයින් වෙන එක තමයි හොඳ. මොකද දැන් රිකවර් වෙනවා කියන්නේ අලුතෙන් ග්‍රෝ වෙනවා කියන එක නෙමෙයි. රිකවර් වෙනවා කියන අවුරුදු 3ක් 4ක් තිස්සේ පල්ලෙහාට වැටිච්ච එකක් ආයෙ හිටපු තැනට එනවා කියන එකනේ. එතකොට අපි හිටපු තැනට එද්දි හිටපු තැනට ආවට පස්සේ ආයෙ අලුතෙන් ලොකු ගමනක් යයි කියලා ලොකුට අයිඩියා ගන්න. ඒකින්ද හොඳම දේ ඔයා රිකවරි එකට කලින් ඒ කියන්නේ වැටිලා තියෙද්දි ගත්තා නම් ඒක රිකවර් වෙගෙන උඩට එද්දි අදාළ ප්‍රොෆිට් එක අරන් අයින් වෙන එක තමයි හොඳම කියන්නේ කරන්න තියෙන ලේසිම දේ. ඊට පස්සේ මේ මම නිකන් එක්සැම්පල් එකක් විදිහට අරන් තිනවා කොහොමද මේක මේ දැන් ඔයාලා අර මං කිව්ව කලින් කිව්ව මේවා හතර පාස් කරලා ඇවිල්ලා කොහොමද නිකන් කොහොමද තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකක් හදා ගන්නවා නම් කොහොමද හදාගන්නේ කියන එක. ඒතකොට මෙතනදී පළවෙනි එක ඔයා දන්නවා දැන් මං කිව්වාගේ P1 එකෙන් ඔයාගේ මොකද්ද ඔයාගේ අරමුණ කියන එක ඔයා කලින්ම මේවා කරන් තියෙන මං කොහොමද මම මේකට ඇක්ටිව් පාටිසිපේට් වෙන්න පුළුවන්ද නැත්නම් මේ හොඳ කම්පැනිස් ටිකක් අරන් මේ ඒකෙම ඉන්වෙස්ට් කරගෙන සාමාන්‍යයෙන් ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ට් කරනවද නැත්නම් ඇක්ටිව් පාටිසිපේට් වෙලා ඔපචුනිටි මේවා කරලා මාකට් එකට වඩා වැඩි රිටර්න් එකක් ගන්නවද කියන එක ඔයා කලින්ම තීරණය කරලා තියෙන්නේ සහ ඔයාගේ ටයිම් පීරියඩ් එකත් ඔයා කලින්ම දන්නවා මේ මාකට් එකට එන්නේ අවුරුදු කීයකටද කොච්චර කාලයක් මේ සල්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද තව කොච්චර කාලෙකින් මේ සල්ලි ඕන වෙන්නේ කියලා ඔයා ඒක ඩිෆයින් කරගෙන තියෙනවා. එතකොට අපි හිතමු අවුරුදු ඔයා මෙතන මම උදාහරණයක් ගන්න තියෙන අවුරුද්දක් දෙකක් වගේ කියන්නේ තමන් හිතාගෙන ඉනවා මේ සල්ලි දාන අවුරුද්දක් දෙකක් වගේ කාලෙකට කියලා. එහෙම එන කෙනෙක්ට අර ටර්න් රවුන්ඩ්ස් අපි කලින් කතා කරපු නැත්තම් ස්ලෝ ග්‍රෝ මේ growth companies ටර්න් රවුන්ඩ්ස් ඒ වගේ ඒවා පෝර්ට්ෆෝලියෝ එකේ තියන් හිටියා කියලා ලොකු තීරමක් නැහැ. මොකද growth company එකක් වුණත් growth phase එක සාමාන්‍යයෙන් තියෙනවා අවුරුදු 3-4ක්. එතකොට ඒ 3-4 ඔයා සාමාන්‍ය 10%කින් 15කින් වගේ වැඩි වෙලා ඒ අවුරුදු 3ක් වගේ ගියාට පස්සේ තමයි අවුරුදු 2ක් 3ක් ගියාට පස්සේ තමයි ඒක එකපාර ටේක් ඕෆ් කරන්නේ යාළගේ ප්‍රයිස් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10 වගේ තිබු ප්‍රයිස් එකක් අවුරුද්ද ගානේ 12 14 වගේ වෙලා අවුරුදු 2කින් 3කින් පස්සේ තමයි එකපාර මේක ඩබල් වෙන්න ගන්නේ. මොකද මේ growth එක අනිත් කට්ටිය හොයාගන්න ඒ කියන්නේ රිපෝට් එකට නිරියක් කරන්නේ. ඒතකොට එකපාර EPS එක අවුරුදු EPS එක 10කින් 10කින් වගේ අවුරුදු දෙකක් වැඩි වෙලා එකපාර එක අවුරුද්දක තමයි EPS එක හරිය
ප්‍රොෆිට් එක හරි 100කින් වැඩි වෙන ගන්න. එතකොට තමයි මිනිස්සු එක දිගට මේක බයි කරන්නේ ගන්න. ඒතර ඒ අවුරුදු දෙකේදී තුනේදී වගේ තමයි මේ ෂෙයාර්ගේ ප්‍රයිස් එක ඩබල් වෙන්න 3 ගුණයක් වෙන්න එහෙම එකපාර වැඩි වෙන්න ගන්න. එතකොට ඔයා අවුරුද්දකට එකහමාරකට ආපු එක්කෙනෙක් නම් growth companies අරගත්තා කියලා ලොකු වාසියක් ගන්න බෑ. මොකද අපිට කියන්න බෑ ඒ අවුරුද්දෙම ඒ කම්පැනි growth එක අනිත් කට්ටිය අයිඩෙන්ටිෆයි කරන් මේක වැඩි වෙයිද කියලා. එතකොට ගොඩක් වෙලාවට එන්නේ growth company පළවෙනි අවුරුද්ද දෙකේ return එක අඩුයි සාමාන්‍ය කම්පැනි වලට වඩා. එතකොට ඔයා අවුරුද්දක් වගේ තියාගෙන ආය කියන්නේ අමාරු කාලේ තියාගෙන ඔයාට විකුණලා අයින් වෙන්න වෙනවා. ඒක අර හරි benefit එක ගන්න වෙන්නේ නැහැ. කියන්නේ ඒක multiply වෙන කාලේ ඔයාට ඒ share එක තියන් ඉන්න බැරි වෙනවා. ඒතර ඒ වගේ කෙනෙක් growth stock එකක් ගත්තා කියලා තේරුමක් වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ කෙනෙක් සාමාන්‍යයෙන් ගන්න නම් ගන්න තියෙන්නේ ස්ටේඩි අර මං කිව්වා වගේ 10%කට 15කින් සාමාන්‍ය ඒ කියන්නේ normal හැම අවුරුද්දම වර්ධනය ඒ කියන්නේ grow වෙන මේ කම්පැනිස් තමයි ඒක තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියාගන්න තරමට ඒ කියන්නේ ඒ කම්පැනිස් වැඩියෙන් තියාගන්න නම් තමයි මේ හොඳ. මොකද තමන් දන්නවා තමන්ට අවුරුදු එකමාරකින් දෙකේ සල්ලි ඕන වෙනවා. එතකොට අයින් වෙන්න පුළුවන් වෙන්න ඕන මේ ටික විකුණලා. ඒතකොට ඒ වගේ කම්පැනිස් ගත්තොත් විතරයි වට අවුරුදු එකමාරකින් දෙකේදී ප්‍රොෆිට් එකක් එක්ක විකුණලා අයින් වෙන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අර growth කම්පැනියක් හරි අර කලින් කතා කරපු ටර්න් රවුන්ඩ් ඒ කියන්නේ ටර්න් රවුන්ඩ් කම්පැනිකුත් අපිට බලන් ඉන්න වෙනවා. සමහරවිට ඔයා ගත්තට මේක මේ ටර්න් වෙයි කියලා හිතලා සමහරවිට අවුරුද්දක් දෙකක් යනකම්ම ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්නවත් හරියට ඒ ප්‍රොසෙස් එක කරගන්න බැරි වුණොත් ඒක ඊට වඩා කාලයක් ගන්න පුළුවන් අවුරුද්දක් දෙකක්. ඒකට ඔයාට ඒකෙන් ප්‍රොෆිට් කරන්නත් බෑ. ඒකට ඒ වගේව තියාගත්තොත් ඔයාට ඕන දේ කරගන්න බැහැ. ඒකට ඒ වගේ කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ස්ටෙඩි කම්පැනි ඒ කියන්නේ තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකකින් මෙතන මම දාලා තියෙනවාට ස්ටෙඩි කම්පැනි සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ සම්පූර්ණ පෝර්ට්ෆෝලියෝ එකකින් 50%ක විතරම ස්ටෙඩි කියන කැටගරියේ ෂෙයාර්ස් තමයි කම්පැනිස් තමයි සිලෙක්ට් කරලා ගන්න ඕනේ. ඊට අමතරව ස්ලෝ ග්‍රෝවර්ස්ලා කියන්නේ ඩිවිඩන්ඩ් හොඳටම ගෙවන සාමාන්‍ය අඩු වේගකින් ග්‍රෝ වෙන ඒ වගේ කම්පැනිස් උත් 120ක් තියාගෙන ඊටු ටික කෑෂ් තියන් ඉන්න එක තමයි හොඳ. හැබැයි ඔයාලට එක chance එකක් තියෙනවා ඒ සයික්ලික් ඒ කියන්නේ අර මං කිව්වා වගේ ප්ලාන්ටේෂන් හොටෙල්ස් ඒ වගේ කම්පැනි උනත් ගන්න පුළුවන්. අවුරුද්ද දෙක මාස 6 ඇතුළත දුන ඒ කියන්නේ මාස 6කට ආවුණත් ඒ වගේ කම්පැනියක් ගන්න පුළුවන්. ඔයා හැබැයි